හරි ඉතින් යාළුවනේ කොහොමද ඔන්න චතුර බ්ලොග් වලින් අදත් අමුතුම වීඩියෝ එකක් විදිහට අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න කනත්තගේ එක්ස්පෙරිමන්ට් එකක් කරන් තමයි දැන් අද ආවිල්ලා තියෙන්නේ. ඉතින් මාත් එක තව කට්ටිය ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ අද කනත්තේ අමුතුම වීඩියෝ ටිකක් කරන්න ආවිල්ලා ඉන්නේ. කනත්තට ආපු වෙලාව ඉඳලා මේ එක එක පොඩි සද්ද ඇහෙනවා. අපි බලමු මේ කනත්තේ තියනවලු එක එක අద్భుත සිදුවීම්. අපි බලමු අපි පොඩි දේවල් ටිකක් කරන් හිතන් ඉන්නවා. ගෙනල් තියෙනවා බිත්තරයක් එම කොත්තුවක් එම ගෙනල් තියෙනවා. අපි බලමු මේක ඉන්නවා නම් අద్భుත මොනවා හරි අපි කොහොම හරි මේ වීඩියෝ එකට ඒ ටික හවුස් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි මුල් ටික මේක තමයි ඉතින් අපි පොඩ්ඩක් කනත් වටේ පොඩ්ඩක් වටයක් දාලා බලමු ඊට පස්සේ ඉතින් මම කරන්න හදන එක්ස්පෙරිමන්ට් එක කරමු. ඉතින් මෙච්චර වෙලා ඉන්න එකේ ඉතින් මම channel එක subscribe කරගන්න මේ වගේ අලුත් වීඩියෝ තවත් බලන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි කනත් බලමු හම්බෙමු. හරි ඉතින් ඔන්න මේ අඩේදීන් දැන් මේ කනත්තට අපි මේ වීඩියෝ එක කරන්න මම නම් කලින් මේ ඊට කලින් ඇවිල්ලා බලනවා ලොකේෂන් ටික. අද මේ වීඩියෝ එක හදිසි තමයි කරේ මේ ලොකේෂන් එකවත් තරම මේවා බලන්න ආවේ නැහැ. ඉතින් මේ ආවට පස්සේ තමයි දන්නේ දැන් සතියකට විතර කලින් මිනිහක් ඇවිල්ලා වල දාලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මේ අර සුදු පාට මේවා එහෙම දාලා තියෙනවා. මේ හරි ඉතින් අපි ගිහිල්ලා බලමු මේලාදී කනත්තේ කියන්නේ ඉතින් හොල්මන් ඉන්නවා කියලා කියනවා ඉතින්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේලාදී මේ කනත්තේ වල දාපු එක්කෙනා කොත ළඟට ගිහිල්ලා හරි ඉතින් මේ ගිහිල්ලා බලමු. එයා හරි තාම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා කරන්න අර බිත්තරේක. ඉතින් හොල්මන් හිටියාද නැද්ද බලන්න. ඉතින් වීඩියෝ කරනකම් බලන්න ලයික් එකක් එහෙම දාන්න නිකන් ඉන්න එපා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ අර අලුතින් දාපු මේ මිනිවල් දාපු තැනට ගිහිල්ලා බලමු. එනකම් යන්න අතින් තමයි හරි ඉතින් ඔන්න මේ අර කිව්වා වගේ මේ ලායිදි කනත්තේ වල් දාපු මිනිහ තියෙන කොත හරිය තමයි ඉන්නේ. ඉතින් මේ ගොඩක්ම මේ වීඩියෝ එකක් කරන්න අදහස් වුණේ මේ මගේ ගොඩක් වීඩියෝ වලට දාලා තිබ්බා කනත්තේ වීඩියෝ එකක් කරමු කියලා. ඒ කවුරුත් නේ මගේ ගමේම මේ කවිෂ්ක කියලා අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියා දැන් ඉන්නවා මේ තිරේ පිටුවස මට ගොඩක් සපෝට් එක දෙනවා. ඉතින් ඒ වගේම මේ තවත් ඉන්නවා මේ සජී කියලා කෙනෙක් මේ ඔයාලා දන්නවා සජීව නම් ගොඩක් මගේ වීඩියෝ වලට අහුවෙලා තියෙනවා. හරි ඉතින් මේ අපි එක්ස්පෙරිමන්ට් කරන්න කලින් කනත්ත ගැන පොඩ්ඩක් බලන්න තමයි ආ විස්තර කියන්නේ කොහොමද කරන්න කියලා. හරි ඉතින් මේ ඔයාලා මීට වඩා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකම දාන්න. මේ මීට වඩා ලොකු වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ හොඳ කනත්තක් ගැන කියන්නේ අద్భుත සිදුවීම් වෙලා තියෙන මේ එහෙම තියෙනවා නම් ඔයාලා ගම්වල එහෙම දාන්න. වැඩිම කමෙන්ට් එක තියෙන එක බලලා ඉතින් මේ රිප්ලයි එකක් විදිහට දානවා. එහෙම වුණොත් මම අනිවාර්යෙන් එනවා වීඩියෝ එකක් කරන්න. හරි ඉතින් මේ ඔයාලට පේන ඇති මේකේ ගහලා තියෙනවා කොතේ මාතුපාදා නමාමි කියලා. ඉතුරු ටික මම කියන්නේ එයාලගේ විස්තරේ හින්දා. ඉතින් මේ හරිය තමයි හරි ඊටිපන්දම් මේක කරන්නේ. මොකද මේ අලුතින් මෙයා කරලා තියෙන මේකක් හින්දා ඉතුරු ටිකත් අපි කරනවා කොහොම හරි. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දීප් වෙනවා ඇති. මේ ගණන් ගන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ කරන්නේ කියන්නේ මම පළවෙනි පාර්ට් මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් එහෙම දාන්න. මේ මොනා කරන්නේ උතන? බලහන්කො මගේ නම වැරදියට කොටලානේ බා. ඒක හදනවද? ඌ බා. හරි. මේ මහ ගොනේ මේ එකක් මං තව ටිකක් පෙන්නන්න. ආයෙ දෙකින් නෑ මම පස්සේ කියන්න. හරි ඉතින් ඔන්න එක්ස්පෙරිමන්ට් එක කරන්න කලින් අපි ඊට කලින් ආ මේ කනත්තේ තියෙන අම්බලමට මේ තියෙන පිටුපස්සේ අම්බලම තමයි. ඒ වගේම තවත් කිව්වා මේ ඔය මිනි ගෙනල්ලා ඉස්සලා වල් දාන්න කලින් මේ කට්ටිය මේ හරිය ඒ කියන්නේ මිනිය ගෙනල්ලා මේ හරිය පොඩ්ඩක් තියලා අන්තිම පාර පෙන්නනවලු මිනිය. ඒක කරන්නේ මේ හරිය තමයිලු. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු මේ අම්බලමට පොඩ්ඩක් ඇතුළට එන්න යන්න. මේ අම්බලමක් ගැන නම් ඉතින් මම වැඩි කියන්න දන්නේ නැහැ. මේකත් මොනාට තියෙනවද දන්නේ නැහැ. මම අහලා බලන්නම් මේක ගැන මොකද්ද මේ කියලා. ඉතින් අම්බලමක් නම් තියෙන්නේ ඉතින් මේ මිනිස්සුයිල ඔය මහන්සියට වැඩ කරලා ඇවිල්ලා මේ ඔය කන්න බොන්න හම් වෙනවා කන්න එහෙම මේවා කරන් තමයිලු. ඉතින් මේ අම්බලමේ ඉතින් පෙන්වන්න විශේෂ දෙයක් නැහැ. මෙච්චර තමයි ඉතින් 24ක් තියෙනවා වහලයක් තියෙනවා.
ගේ වගේ තමයි. ඉතින් ඇඳක් දාගත්තොත් බුදිය ගන්න උනත් පුළුවන්. ඔල්මාන්න බඩුවක් නියෝ ඉතන් උච්ච නේ තිස්සා මොනවද කරන්නේ ඉතින් අපි යන් එක්ස්පෙරිමන්ට් එක කරන්න හරි නෑ. ඉතින් පටන් කරන්න ගෙනාව බට්ටු පෙන්නන්න නැත්නම් ඔයාලා බොරු කියලා හිතුවොත් මේ වරන් ගෙනල්ලා තියෙන එක්ස්පෙරිමන්ට් එක කරන්නේ මේ ඒකට සපෝට් එකට මේවා ගෙනල්ලා තියෙන්නේ. බිත්තරයක් දාගෙන ආවා. එනකොට කුඩු ගල්ලක් දන්නේ නැහැ. ඉන්න බිත්තරයක් මේක තම්බලා නැහැ. හොඳේ මේක කරලා පෙන්නන්න. එතකොට මෙතන තියෙන බලවත්ම යක්කු ඇදලා ගන්න මේක තමයි මේ තියෙන්නේ. මේ පොඩි සද්ද ඇහෙනවා පිටුපැසෙන් ගණන් ගන්න එපා. හරි ඉතින් මේ බිත්තරේට වඩා මෙතන යක්කු ගොඩක්ම කැමති පිල් જાති වලට මේකේ තියෙන මස් අර බිත්තර ඔක්කොම දාලා තියෙන්නේ. යක්කු ඇදලා ගන්න හොඳම බලවේගය තමයි මේ කොත්තුව. මම ඔයාලට පෙන්නන්නම් දිගහැරලම. සද්ද වද්ද නම් ඇහෙනවා පොඩ්ඩක්. දැන් නම් මේ කපුවත් එක්ක ගහි තියෙන්නේ. අපි හරි ඔන්න කොත්තුව දිගහැරලා පෙන්නන්නම්. මේ පේනවන්නේ හොඳට මේ චිකන් එහෙම දාලා තියෙන්නේ. මේ කාලා බලන්න හිතෙනවා. ඉතින් මේ කාලා බලන්න බෑත් වගේ. මොකද මේ පළවෙනි පාරනේ කරන්නේ. හරි ඉතින් මෙන්න මේ මම කිව්වාගේ පොඩ්ඩක් මට බය ගතියක් තියෙනවා. මොකද ඉතින් මම කලින් කළා නෑනේ. ඒ වුණාට බය නැති කොල්ලෙක් ඉන්නවා සජී. මේ ඌ කාලා පෙන්නන්නවලු ඉස්සලාම කොත්තුව. එයා කෑවොත් මාත් කාලා පෙන්නනවා. ඉතින් බලමු ඔන්නේ මේ එනවා සජී. කොත්තුව කාලා ගියාම මේ රහයිද කියලා. එක්ස්පෙරිමන්ට් එක ඉවර කරලා තුවාර තමයි කාලා බලන් දෙන්නේ කොත්තුවේ වෙනසක් එහෙම තියෙනවද කියලා. අවුල නැද්ද? ඔදි පොඩ්ඩක් දාලා බලන්න. ඕනේ. මම මාත් කාලා බලනවා. අහුවෙන්නේ නැහැ කොත්තු. කොත්තු වෙනසක් නැහැ. චරර තියෙනවා. අපි බලමු එක්ස්පෙරිමන්ට් එක ඉවර කරලාම කොත්තුවේ තවත් වෙනසක් තියෙනවද කියලා. හරි ඉතින් මේ අපි දෙන්න විතරක් කාලත් බෑනේ කොත්තුව. මොකද ඊට පස්සේ අපි බොරු කරා කියලා හිතුවොත් ඉතින් මේ අවිස්කයියටත් කතා කරනවා. ඉතින් මේ කොත්තුවෙන් පොඩ්ඩක් කාලා බලන්න කියලා මේ වෙනසක් කරා මේවා තියෙනවද කියලා. අවිස්කයි එන්නකෝ. කාලා බලලා කියන්න බලන්න. කොත්තු රහයිද කියලා. වෙනසක් තියෙනවද? නෑනේ. එහෙනම් අපි එක්ස්පෙරිමන්ට් එක කරලා බලමුනේ. මේ ඉතින් තාම මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට කතා කරනවා මේ කොත්තුව කාලා බලන්න. ඔයාත් එන්න. මේ අපි කන අන්තිම කොත්තු වෙන්නත් පුළුවන්. මේ ඔයාලට දෙන අන්තිම වීඩියෝ වෙන්න පුළුවන්. ඔයත් කාලා බලන්න. වෙනසක් තියෙනවද? නෑනේ. හරි ඉතින් තාම නම් කොත්තු වෙනසක් නෑ. අපි බලමු ඉතින් එක්ස්පෙරිමන්ට් එක අර කිව්වා වගේ. අන්න ගොඩක් වෙලා කිව්වා ඒක. හරි ඉතින් බලමු එක්ස්පෙරිමන්ට් එක කරලම. හරි ඉතින් ඔන්න අපි කොත්තුවත් කාලා බැලුවා. මේ හරි මෙතන තව කොත්තු ටිකක් තියෙනවා. අපි බිත්තරේ දැන් මේ කොත්තු උඩ තියලා පැය භාගයක් ඒ වගේ අපි තියනවා ඔය කැමරා එක ස්ටෑන්ඩ් කරලා මේ හරියෙන්. අපි බලමු මොකක් හරි අద్భుතමක් හරි තියනවා නම් මේ බිත්තරට එයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ අන්තිමේදී අපි යන ලෑස්ති නම් මේ බිත්තරේ බින්දලා හරි මොකක් හරි කරලා පෙන්නන්නම් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඉතින් මෙතෙන් තියලා අපි ස්ටෑන්ඩ් කරලා යනවා පැත්තට. බිත්තරේ හරි මැදින් මෙහෙම තියනවා හිටලා. කියලා අපි ස්ටෑන්ඩ් කරනවා මේ හරිය. කරලා අපි යනවා පැත්තකට. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා.
ඒ මොන්ට දෙන්නේ හරි ඉතින් වීඩියෝ එක මීට වඩා නම් දික් කරන්න බෑ. ඒකට ඔයාලටත් මේ බලන්න එපා වෙනවනේ. හරි ඉතින් මොකක් හරි වෙනසක් වෙලා තිබ්බනම් ඔයාලා දකින්න ඇති. මම එඩිට් වලින් එහෙනම් ඒක පෙන්නනවා. ඉතින් පිටරේ ඔයාලා දැක්ක මෙතන ගොඩක් වෙලා තිබ්බා. පැයකට ආසන්න ගන්න තිබ්බා. මට පැයක් මේකේ තියන්න බෑ. එහෙනම් මම අඩු කරලා තමයි මේවා කරලා තියෙන්නේ. හරි ඉතින් අපි බිත්තරේ පල්ලා බලමු මේ ඒ කියන්නේ බිත්තරේ විඳලා බලමු මොකක් හරි වෙනස්කමක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ හරියෙන් බින්දලා බලමු මොකක් හරි වෙනස්කමක් තියෙනවද කියලා. හරිද? I think ඔන්න අතින් මෙයා කරන්න බැරි හින්දා ලී කොට්ටක් ගත්තා. අපි බින්දලා බලමු ඔන්න. හරි ඉතින් ඔන්න කනතේ ඇවිල්ලා ඔයගොල්ලෝ එක්ස්පෙරිමන්ට් එක කරා. ඉතින් වෙනසක් වුණාද කියලා ඔයාලා දකින්න ඇති. මට අහුවෙච්ච නැති ඔයාලා දැක් මොනවාරි තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න යටින්. ඒ වගේම මම කියන්නම් ඉතින් මේකට උදව් කරපු අය කවිස් කයියා එයා තමයි මේ අදහස දුන්නේ මට වීඩියෝ එක කරන්න. ඒ වගේම සජී තව මල්ලිලා දෙන්නෙක් තව පන්ති ළමයි ටිකක් හිටියා. ඉතින් එයාලටත් බොහොම ස්තුතියි. ඉස්සරහ වීඩියෝ වලටත් මම එයාලව ගෙන්න ගන්නම්. ඉතින් මේ වගේ තවත් හොල්මන් එක්ස්පෙරිමන්ට් කරන්න ඕන නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක අද මෙතන නවත්වනවා. මෙච්චර වෙලා බැලුවට මගේ channel එක subscribe කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අද සමු ගන්න.